හරි ළමයි අද අපි මේ වීඩියෝ එකේදී කරන්න යන්නේ මේ 11 වසරේ ළමයින්ට අමාරුයි කියලා කියන පාඩමක කොටසක්. ඒ තමයි විද්‍යුත් රසායනය. හරි. එතකොට අපි මේක ඉක්මනට ඉවර කරගන්න බලමු මේ වීඩියෝ එකේදී. මේ වීඩියෝ එක හොඳට බලන්න. මොකද ඔයගලගේ අපේ සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයගලන්ට හම්බ වෙන අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා විද්‍යුත් රසායනය කොටසින්. ඉතින් මේකේ තියෙන රටාවක්. මේ රටාව හරියට අල්ලගත්තොත් එහෙම ඔයගලන්ට මේ විද්‍යුත් රසායනය කියන කොටස විද්‍යුත් රසායනික කෝෂ කියන කොටසට ලේසියෙන්ම උත්තර ලියන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේදී අපි බලාපොරොත්තු වෙන විද්‍යුත් රසායනය කියන පාඩම එක කොටසක් කවර් කරන්න. ඊළඟ වීඩියෝ එකේදී විද්‍යුත් විච්ඡේදනය කියන කොටසත් අතුලත් කරන්න. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම විද්‍යුත් රසායනික කෝෂ වලට යන්න කලින් මේ විද්‍යුත් රසායනය කියන කොටස ගැන පොඩි අදහසක් ගමු. එතකොට මේ පාඩමේදී ඕගොල්ලෝ ප්‍රතිවිරුද්ධ මාතෘකා දෙකක් කතා කරනවා. right? ඒ තමයි විද්‍යුත් රසායනික කෝෂයි විද්‍යුත් විච්ඡේදනය. අපි ඉස්සෙල්ලාම තේරුම් ගමු මොකක්ද මේ දෙකේ වෙනස කියලා. හරි? එතකොට විද්‍යුත් රසායනික කෝෂ ගත්තොත් එහෙම අපි විද්‍යුත් රසායනික කෝෂ වලදී අපි බලාපොරොත්තු වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවකින්. right? රසායනික ප්‍රතික්‍රියාවකින් අපි බලාපොරොත්තු වෙනවා විද්‍යුත් ධාරාවක් ලබා ගන්න. right? විද්‍යුත් ධාරාවක් ලබා ගන්න. ඊට පස්සේ මම කියවනේ මේ මාතෘකා දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධයි කියලා. ඔව් මොකද්ද මේ ප්‍රතිවිරුද්ධතාවය? අපි විද්‍යුත් රසායනික කෝෂවලදී බලාපොරොත්තු වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් කරලා ඒකෙන් විද්‍යුත් ධාරාවක් ලබා ගන්න. එතකොට විද්‍යුත් විච්ඡේදනයේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අපි විද්‍යුත් ධාරාවක් right? විද්‍යුත් ධාරාවක් පාවිච්චි කරලා අපි රසායනික ප්‍රතික්‍රියාවක් සහ ඒමකින් ඵල ලබා ගැනීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒක නිසා තමයි මම මුලදීම කිව්වේ මේ කොටස් දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ ක්‍රියා දෙකක්. ආයෙත් මුලින් ඉඳන් විද්‍යුත් රසායනය නම් අපි කොටස් දෙකකට ඉගෙන ගන්නවා. විද්‍යුත් රසායනික කෝෂ, බැටරි සෙල්ස් අපි කියන්නේ නැහැ සාමාන්‍ය බැටරියක් කියලා කෝෂයකට සෙල් එකක් කියන්නේ. එතකොට විද්‍යුත් විච්ඡේදනය තමයි අනිත් කොටස. එතකොට මේ දෙකේ ප්‍රතිවිරුද්ධතාවය මොකක්ද? විද්‍යුත් රසායනික කෝෂවලදී වෙන්නේ අපි රසායනික ප්‍රතික්‍රියා කිහිපයක් කරලා හොය එකක් කරලා විද්‍යුත් ධාරාවක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට විද්‍යුත් ධාරාවක් අරගෙන රසායනික ප්‍රතික්‍රියාවක් අපි බලාපොරොත්තු වෙනවා නම් විද්‍යුත් ධාරාවක් යොමු කරලා රසායනික ප්‍රතික්‍රියාවක් අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒක කියන විද්‍යුත් විච්ඡේදනය කියලා. ඔය දෙක තමයි මේකේ වෙනස. එතකොට මේ වීඩියෝ එකේදී මම අද පැහැදිලි කරන්න යන්නේ මෙන්න මේ විද්‍යුත් රසායනික කෝෂ කියන කොටස. ඒ කියන්නේ අපි රසායනික ප්‍රතික්‍රියාවක් කරලා අපි විද්‍යුත් ධාරාවක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි පොඩ්ඩක් මේ විද්‍යුත් ධාරාව ගැන මතක් කරගමු. පොඩි කාලේ ඉඳන් 7 වසරේ ඉඳන් අපි විද්‍යුත් ධාරාවක් කියන දේ නැත්නම් විද්‍යුතය කියන දේ ඉගෙන ගන්නවා. හරි. එතකොට අපි හිතමුකෝ මේ තියෙන්නේ යම් කිසි සන්නායකයක්. හරි. එතකොට මොකද්ද මේ විද්‍යුත් ධාරාවක් කියලා අපි ඉගෙන ගත්තේ? අපි නිර්වචන පවා ඉගෙනගෙන තියෙනවා. ඊළඟට ඔය සන්නායකයක අපි නිදහස් ඉලෙක්ට්‍රෝන ගැන කතා කරලා තියෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන එහෙම යනවා කියලා කියනවානේ. ඒ වගේ කතා ගොඩකින් අපි කියනවා මේ විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ යම් කිසි දිශාවකට ගලන right? ගලන ඉලෙක්ට්‍රෝන ධාරාව. හරි ඉලෙක්ට්‍රෝන ධාරාව ගැප්සි දිශාවට ගලන ඉලෙක්ට්‍රෝන ධාරාව. හරි. එතකොට අපි හිතුවොත් දැන් මෙන්න මේ සන්නායකයේ මෙන්න මේ දිශාවට. හරි අපි මේක වම් පැත්ත ගමු. right ඊළඟට මේ පැත්ත දකුණු පැත්ත ගමු. හරි. හරි මෙන්න මේ සාමාන්‍ය කියලා අපි ගමු. සරල අදහසක් ගන්න අපි මේක මෙහෙම පාවිච්චි කරමු. එතකොට මම කිව්වොත් මේ ඉලෙක්ට්‍රෝන ධාරාව ගලන වමේ ඉඳන් දකුණට කියලා අපි සෛද්ධාන්තිකව කියනවා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට මොකක්ද I නැත්නම් අපි කියනවා විද්‍යුත් ධාරාවක් ගලනවා කියලා. හරි විද්‍යුත් ධාරාවක් ගලනවා කියලා අපි කියනවා. හරි අපි සාමාන්‍ය විද්‍යුත් ධාරාව සිම්බල් කරන්නේ ලකුණු කරන්නේ කැපිටල් I වලින්. හරි එතකොට ආයි මොකද දැන් අපි මේකෙන් ගන්න පුළුවන් මොකද්ද මේ විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ යම්කිසි දිශාවකට ගලන ඉලෙක්ට්‍රෝන ධාරාවක්. අපිට යම්කිසි දිශාවකට ගලන ඉලෙක්ට්‍රෝන ධාරාවක් තියෙනවා නම් ඊට ප්‍රතිවිරුද්ධ අතට අපි කියනවා විද්‍යුත් ධාරාවක් ඇති වෙනවා කියලා. එහෙනම් අපි විද්‍යුත් ධාරාවක් ඇති කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? යම්කිසි දිශාවකට අපි හදා ගන්න ඕනේ ගලන ඉලෙක්ට්‍රෝන ධාරාවක්. එහෙමනේ. දැන් ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගැලුවොත් තමයි විද්‍යුත් ධාරාවක් එන්නේ. එහෙමනම් විද්‍යුත් ධාරාවක් ඇති කරගන්න නම් අපි ගලන ඉලෙක්ට්‍රෝන ධාරාවක් ඇති කරගන්න ඕනේ. එතකොට කොහොමද මේ ගලන ෆ්ලෝ වෙන ගලන ඉලෙක්ට්‍රෝන ධාරාවක් ඇති කරන්නේ? අපි දන්නවා තනිතලා නැත්නම් අපි ෆ්ලැට් සර්ෆේස් එකක් අපි සමතලා බිමක් ගත්තොත් සමතලා බිමකට අපි දාන වතුර ටිකක්. ඒ වතුර ගලාගෙන යනවද? නැහැ. හරි ඒ වතුර ගලාගෙන යන්නේ සමතලා බිම ටික තන තියෙයි. හරි එහෙනම් යම් කිසි ගලාගෙන යන දෙයක් අපි වතුර ගත්තොත් එහෙම වතුර ගලාගෙන යන්නේ ඉහළ ස්ථානෙක ඉඳන් පහළ ස්ථානෙට. හරි ඒ වගේම තමයි මෙතනත් අපිට ඕන නම් අපේ මූලික අරමුණ තමයි දැන් ගලන ඉලෙක්ට්‍රෝන ධාරාවක් හදාගන්න එකනේ. ගලන ඉලෙක්ට්‍රෝන ධාරාවක් හදාගන්න නම් අපි සමතලා නැත්නම් එක මට්ටමේ ස්ථාන දෙකක් තිබිලා හරියන්නේ නැහැ. මොකද මේ එක මට්ටමේ ස්ථාන දෙකක් තිබිලා හරියන්නේ නැහැ කියන්නේ අපිට තියෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන වැඩි තැනකුයි ඉලෙක්ට්‍රෝන අඩු තැනකුයි. දැන් ජලය ගලාගෙන යන්නේ ඉහළින් ඉඳන් පහළට වගේ අපි ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන්න සලස්වන්න ඕනේ ඉලෙක්ට්‍රෝන වැඩි තැනක ඉඳන් ඉලෙක්ට්‍රෝන අඩු තැනක. එහෙනම් අපිට විද්‍යුත් ධාරාවක් හදාගන්න නම් මූලික දේ තමයි අපි ඉලෙක්ට්‍රෝන වැඩි තැනක් හදාගන්න ඕනේ. ඒ වගේම ඉලෙක්ට්‍රෝන අඩු තැනක් හදාගන්න ඕනේ. එහෙම හදාගත්තොත් ඉලෙක්ට්‍රෝන වැඩි තැන ඉඳන් ඉලෙක්ට්‍රෝන අඩු තැනට ඔන්න ඉලෙක්ට්‍රෝන ගලාගෙන යයි. සෛද්ධාන්තිකව අපි මොකද කිව්වේ? ඊට ප්‍රතිවිරුද්ධ අතට ඔන්න විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්න සලස්වන්න පුළුවන් අපිට. හරි එහෙනම් අපේ පළවෙනි මූලික අරමුණ තමයි ඉලෙක්ට්‍රෝන වැඩි තැනක් කවුරු හරි ඉලෙක්ට්‍රෝන ගලවලා දෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන වැඩි වෙන්න. හරි ඉලෙක්ට්‍රෝන අඩු තැනක් කියන ස්ථාන දෙක හදාගන්න එක. ඒක තමයි මූලික අරමුණ. එහෙම හදාගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන වැඩි තැන ඉඳන් ඉලෙක්ට්‍රෝන අඩු තැනට ඉලෙක්ට්‍රෝන ගලලා ඊට ප්‍රතිවිරුද්ධ අපිට විද්‍යුත් ධාරාවක් ගලා ගන්න පුළුවන්. අපි කොහොමද එහෙනම් මේක කරන්නේ?
ආයෙත් ආපස්සට ගියොත් විද්‍යුත් රසායනික කෝෂයක් තමයි අපි හදන්න යන්නේ. ඒකෙදි අපි කරන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් ආශ්‍රිතයෙන් විද්‍යුත් ධාරාවක් හදාගන්න. එහෙනම් විද්‍යුත් ධාරාවක් හදාගන්න අපි මොනවද ඕනේ කිව්වේ? ඉලෙක්ට්‍රෝන වැඩි තැනකුයි ඉලෙක්ට්‍රෝන අඩු තැනකුයි. ඒක අපි කොහොමද කරගන්නේ? රසායනික ප්‍රතික්‍රියාවක් ආශ්‍රයෙන් කවුරු හරි ප්‍රභවයක් විසින් එක් ස්ථානයක ඉලෙක්ට්‍රෝන වැඩි කරනවා, අනෙක් ස්ථානයකට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන අඩු කරනවා. එහෙනම් අපි රසායනික ප්‍රතික්‍රියාවක් කරලා බලාපොරොත්තු වෙන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි තැනකුයි ඉලෙක්ට්‍රෝන අඩු තැනකුයි මුලින්ම හදාගන්න එක. හරි. අපි බලමු එහෙනම් කොහොමද ඒකේ සිද්ධාන්තය තේරුම් ගන්න කියලා. හරි. දැන් අපි මොකද්ද කරන්න යන්නේ? ඉලෙක්ට්‍රෝන අඩු තැනකුයි ඉලෙක්ට්‍රෝන වැඩි තැනකුයි ඉලෙක්ට්‍රෝන අඩු තැනකුයි හදාගන්න යන්නේ. හරි. එතකොට අපි බලමු මෙන්න මේ පින්තූරේ දිහා. මේ පින්තූරේ මම මොකද කරලා තියෙන්නේ? ඔයගොල්ලන් අච්චුපතේම තමයි මේක අරන් තියෙන්නේ. අපිට තියෙන බීකරයක්. මේ බීකරේට දාලා තියෙනවා තනුක සල්ෆියුරික් ආම්ලය. තනුක සල්ෆියුරික් ආම්ලය කියන්නේ ජලයත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ. සල්ෆියුරික් ආම්ලය ජලීය ද්‍රාවණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ H2SO4 aqueous medium එකක් තමයි තියෙන්නේ. හරි. ඉතින් මේක මතක තියාගන්න මේ H2SO4 නැත්නම් සල්ෆියුරික් ආම්ලයේ ජලීය ද්‍රාවණයක තියෙනකොට ඒකේ ප්‍රධාන අයන බවට වෙන් වෙලයි තියෙන්නේ. ධන අයන සහ ඍණ අයන. හරි. ඉතින් මෙතන හයිඩ්‍රජන් දෙකක් තියෙන නිසා අපි මේක බැලන්ස් කරන්න දකුණු අත පැත්තට H+ දෙකක් දාන්න ඕන අනිත් ඒවා බැලන්ස් වෙලා තියෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න සල්ෆියුරික් ආම්ල ද්‍රාවණය ජලීය ද්‍රාවණයේදී H2SO4 මේ අණුව ඒ අදාළ අණුවේ ධන සහ ඍණ අයන බවට කැඩිලායි තියෙන්නේ. මේක හොඳට මතක තියාගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ සල්ෆියුරික් ආම්ල ද්‍රාවණය අපි ගිල්ලලා තියෙනවා සිංක් ලෝහය. සිංක් ලෝහය ගිල්ලලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ සම්මත තත්ත්වය වෙන්නේ සොලිඩ්. රයිට්. මේ පාඩමෙන් සාමාන්‍යයෙන් මේ රසායනික ප්‍රතික්‍රියාවල සම්මත තත්ත්ව දාන එක අනිවාර්යයි. රයිට්. ඒ නිසා මතක තියාගන්න ලෝහයක් නේ ඉතින් ඝන අවස්ථාවේ සොලිඩ් අවස්ථාවේ තමයි තියෙන අපි S කියලා දාන්නේ. හරි. AQ කියන්නේ ජලීය ද්‍රාවණය. හරි. එතකොට දැන් මෙහෙම මේ සිංක් ලෝහ තහඩුව සල්ෆියුරික් ආම්ලයේ ගිල්ලලා තියෙනකොට අපිට පේනවා නිරීක්ෂණ දෙකක්. රයිට්. නිරීක්ෂණ දෙකක් අපිට පේනවා. මම ආයෙත් මේකේ මූලික අරමුණ මතක් කරගත්තොත් අපි මොකද මේ කරන්න යන්නේ? ඉලෙක්ට්‍රෝන වැඩි තැනකුයි ඉලෙක්ට්‍රෝන අඩු තැනකුයි හදාගන්න යන්නේ. හරි. ඔන්න බලන්න ඉලෙක්ට්‍රෝන වැඩි තැනකුයි ඉලෙක්ට්‍රෝන අඩු තැනකුයි හැදෙන හැටි. හරි. එතකොට පළවෙනි නිරීක්ෂණය තමයි මම කියන්නේ නිරීක්ෂණ දෙකක් පේනවා කියලා. පළවෙනි නිරීක්ෂණය තමයි අපිට පේනවා මෙන්න මේ සිංක් තහඩුව රයිට් ෂය වෙනවා. පොඩ නැති වෙලා යනවා. රයිට්. සිංක් තහඩුව ෂය වීමක් පේන්නේ යනවා. ඊට වඩා හොඳට ඔබ්සර්වේෂන් එකක් නිරීක්ෂණයක් අපිට පේනවා. මෙන්න මේ සිංක් තහඩුවේ පෘෂ්ඨය අසලින් අපිට වායු බුබුලු රයිට් වායු බුබුලු පිටවීමක් පේනවා. රයිට්. මේක තමයි අපිට නිරීක්ෂණ මගින් මේ අපිට පේන නිරීක්ෂණ දෙක මේක තමයි. එතකොට මේ නිරීක්ෂණ වලට හේතුව රසායනික ප්‍රතික්‍රියා. මේ නිරීක්ෂණ දෙකට අදාළව රසායනික ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. අපි බැලුවොත් පළවෙනි නිරීක්ෂණයට අදාළ රසායනික ප්‍රතික්‍රියාව මොකක්ද? මොකද නිරීක්ෂණය සිංක් ලෝහය ෂය වෙනවා. රයිට්. ඒ කියන්නේ මෙන්න මේ සිංක් ලෝහය රයිට් ඝන අවස්ථාවේදී තියෙන මේ සිංක් ලෝහය තමන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරලා ස්ථායී අවස්ථාවකට පැමිණිලා මෙන්න මේ ද්‍රාවණයට එනවා. රයිට්. මේ සිංක් තියාගන්න පුළුවන් ප්‍රධානම ස්ථායී අවස්ථාව තමයි සිංක් ධන 2 අයන. රයිට්. ඉතින් මේ සිංක් ලෝහය ෂය වීමට බලපාන රසායනික ප්‍රතික්‍රියාව තමයි අපි මුලින්ම දාන්නේ සිංක් ඝන තහඩුවක්. රයිට්. මේ සිංක් ඝන තහඩුව සල්ෆියුරික් ආම්ලය සමග ප්‍රතික්‍රියා කරනකොට මේ සිංක් තහඩුවේ සිංක් පරමාණු වල අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා රයිට් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා සිංක් ධන 2 අයන බවට පත් වෙලා ද්‍රාවණ ගත වෙනවා. ඒ මොනවද වචන ගොඩක් කිව්වා. මහ දෙයක් නෑ. ඔන්න බලන්න ඝන තත්ත්වයේ සිංක් තියෙනවා. සිංක් කැලක් තියෙනවා කියලා කියන්නේ. හරිද? මම කිව්වා සිංක්ට පත් වෙන්න පුළුවන් ප්‍රධානම ස්ථායී අවස්ථාවක් සිංක් ධන 2 අයන කියලා. රයිට්. එතකොට සිංක් මේ උදාසීන අවස්ථාවේ තියෙන කෙනෙක් ධන 2ක් බවට පත් වෙන්න නම් ඉලෙක්ට්‍රෝන 2ක් පිට කරන්න ඕන. රයිට්. ඔන්න ඉලෙක්ට්‍රෝන පිටවීමක් වෙලා. මම මතකද දන්නේ නැහැ කිව්වා මේ විනාඩි 5කට කලින් ඔයගොල්ලෝ මේක රිවයින්ඩ් කර බලන්න අපිට ඉලෙක්ට්‍රෝන වැඩි තැනක් අඩු තැනක් හදාගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන වැඩි තැනක් හදාගන්නේ කොහොමද? කවුරු හරි කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕනේ. ආ පේනව නේද මේ එක ඒජන්ට් කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. රයිට්. ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේ. හරි. ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රභවයක් ඔන්න අපිට තියෙනවා. හරි. ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේ එතන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මොකද? වැඩි. ඉලෙක්ට්‍රෝන ඍණයි අපි කියනවා ඍණ ස්වභාවය වැඩි. හොඳට මතක තියාගන්න යම් කිසි තැනක ඉලෙක්ට්‍රෝන වැඩිද ඉලෙක්ට්‍රෝන ඍණ නිසා එතන ඍණ ගතිය වැඩි. රයිට්. අපි කියොත් එහෙම දෙවෙනි එකට වායු බුබුලු පිටවීමක් දකින්න ලැබෙනවා. රයිට්. ඉතින් මේ වායු බුබුලු අපි පරීක්ෂා කරලා බැලුවොත් මේ වායු බුබුලු අපිට තහවුරු කරගන්න පුළුවන් මේ පිට වෙන්නේ හයිඩ්‍රජන් වායු බුබුලු කියලා. රයිට්. හයිඩ්‍රජන් වායු බුබුලු පිට වෙන්නේ. රයිට්. වෙනත් පරීක්ෂණයක් මගින් අපිට පැහැදිලි කරගන්න තහවුරු කරගන්න පුළුවන්. එතකොට මේ වායු බුබුලු පිටවීම තියෙන නිරීක්ෂණයට අදාළ රසායනික ප්‍රතික්‍රියාව මොකක්ද? මතකනේ මුලින් කිව්වා මේ H2SO4 ජලීය ද්‍රාවණයේදී H2SO4 අණු තියෙන H+ සහ SO4 ඍණ 2 අයන විදියට සල්ෆේට් අයන විදියට. ඉතින් මෙන්න මේක තියෙන මේ H+ අයන රයිට් හයිඩ්‍රජන් අයන රයිට් මොකද කරන්නේ මේ හයිඩ්‍රජන් අයන කොහොම හරි පත් වෙනවා හයිඩ්‍රජන් ගෑස් එක බවට නැත්නම් හයිඩ්‍රජන් වායුව බවට. ඒක නිසා තමයි අපිට මෙන්න මේ මෙතන පෘෂ්ඨයෙන් වායු බුබුලු යනවා පේන්නේ. කොහොමද ඒගොල්ලෝ මේ H2 අයන බවට H2 වායුව බවට පත් වෙන්නේ? රයිට්. හොඳට මතක තියාගන්න මෙන්න මේ පාඩමේ නැත්නම් මේ පාඩමේ රසායනික ප්‍රතික්‍රියාවල එක් ප්‍රභවයක් විසින් ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් අනිත් ප්‍රභවය විසින් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. හොඳට මතක තියාගන්න. හරි. අපි කියනවා ඒක රෙඩොක්ස් ප්‍රතික්‍රියා කියලාත් හරි. කොහොම හරි මෙන්න මේ H+ අයන දැන් පත් වෙලා දෙන H2 බවට. මේ පැත්ත දකුණු පැත්තේ හයිඩ්‍රජන් දෙකයි.
එහෙනම් හයිඩ්‍රජන් දෙකක් එන්න නම් වම් පැත්තෙන් හයිඩ්‍රජන් දෙකක් එන්න ඕනේ. එතකොට හයිඩ්‍රජන් දෙන්නේ H2 බවට පත් වෙන මම කියවන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කෙනෙක් ඉන්න ඕනේ කියලා. එක හයිඩ්‍රජන් කෙනෙක් එක ඉලෙක්ට්‍රෝන මගින් හයිඩ්‍රජන් දෙන්නේ ඉලෙක්ට්‍රෝන කීයද? දෙකක් ලබා ගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්න ඕනේ. හරි. ඔන්න දැන් අපිට දෙවෙනි නිරීක්ෂණයට අදාළ රසායනික ප්‍රතික්‍රියාවත් හරි. හරි. අවුගොල්ලෝ බැලුවොත් එහෙනම් මේක හරියට බැලන්ස්. හයිඩ්‍රජන් දෙකයි මේ පැත්තේ හයිඩ්‍රජන් දෙකයි මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙකයි. හරි. එතකොට ඔන්න දැන් අපිට පළවෙනි රසායනික ප්‍රතික්‍රියාවෙන් ඉලෙක්ට්‍රෝන වැඩි තැනක් හම්බ වෙනවා. දෙවෙනි රසායනික ප්‍රතික්‍රියාවෙන් ඊට සාපේක්ෂව දැන් මෙතන තිබි ඉලෙක්ට්‍රෝන ටික මේ හයිඩ්‍රජන් අයන ගන්නවනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන අඩු තැනක් හම්බ වෙනවා. අපේ මූලික අරමුණ සම්තුලිතයි නේද? අපිට ඕන වෙන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි තැනකුයි ඉලෙක්ට්‍රෝන අඩු තැනකුයි හදාගන්න. හරි. එතකොට ඔන්න දැන් අපි ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රභවයක් මගින් ඉලෙක්ට්‍රෝන වැඩි තැනක් හදාගත්තා. රයිට්. අනිත් පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ප්‍රභවයක් මගින් ඉලෙක්ට්‍රෝන අඩු තැනක් හදාගත්තා. ඔයගොල්ලෝ දැන් මේක හොඳට බලන්න මේ රසායනික ප්‍රතික්‍රියා වලින් ඕගොල්ලන්ට මේ ලියපු විදිහෙන් ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් අපි රසායනික ප්‍රතික්‍රියාවක දාන්නේ සාමාන්‍යයෙන් දකුණු අත පැත්ත. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් අපි වම් අත පැත්ත දාන්නේ රියැක්ටන්ස් නැත්නම් ප්‍රතික්‍රියක විදිහට අපි ඉලෙක්ට්‍රෝන දානවා. රයිට්. මේක නම් ප්‍රතිඵල විදිහට තමයි ඉලෙක්ට්‍රෝන පිට කරලා නේ. හරි. කොහොම හරි දැන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා ඉලෙක්ට්‍රෝන වැඩි තැනක් හදාගන්නේ කොහොමද ඉලෙක්ට්‍රෝන අඩු තැනක් හදාගන්නේ කොහොමද කියලා. හරි. එහෙම හදාගත්තොත් අපිට ඉලෙක්ට්‍රෝන වැඩි තැන ඉඳන් ඉලෙක්ට්‍රෝන අඩු තැනට ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න සැකස්මක් හදාගන්න පුළුවන්. එහෙම හදාගත්තොත් අපි සෛද්ධාන්තිකව කියනවා ඊට ප්‍රතිවිරුද්ධ අතට කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩු තැන ඉඳන් ඉලෙක්ට්‍රෝන වැඩි තැනට විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා කියලා. හරි. දැන් හැබැයි ඕගොල්ලෝ දන්නවනේ විද්‍යුත් ධාරාවක් ගමන් කරන්නේ සංවෘත පරිපථ කියලා සර්කිට් වල කියලා. හරි. දැන් අපිට මේක සංවෘතතාවයක් නැහැ. හරි. බාහිර පරිපථයකින් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ නැහැ. ඇත්තටම අපි මේක නිකන් ඉලෙක්ට්‍රෝන වැඩි තැනකුයි ඉලෙක්ට්‍රෝන අඩු තැනකුයි තමයි හදාගෙන තියෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ ඉලෙක්ට්‍රෝන වැඩි තැනකුයි ඉලෙක්ට්‍රෝන අඩු තැනකුයි හදාගෙන ඒක සංවෘත පරිපථයකින් ගලන ක්‍රමයක් හදාගන්න. ඒකට තමයි අපි මෙන්න මේ විද්‍යුත් රසායනික කෝෂ ඇටෝම හදාගන්න. රයිට්. ඒක ඔයාලට පේනවා මේ ලෝහ තහඩු දෙකක් අපි පාවිච්චි කරනවා. මේ පැහැදිලිවම ලෝහ තහඩු දෙකක් අපි පාවිච්චි කරලා ඒක බාහිර පරිපථයකින් සම්බන්ධ කරලායි තියෙන්නේ. රයිට්. එතකොට මේ ලෝහ තහඩු දෙක අභ්‍යන්තරයේ මේ තනු සල්ෆියුරික් අම්ලය හරහාත් සම්බන්ධ වෙනවා කනෙක්ට් වෙනවා සංගෘතයේ පැත්තෙන්. බාහිරව මෙන්න මේ සන්නායක කම්බිය හරහාත් සම්බන්ධ වෙනවා සංගෘතයේ පැත්තෙන්. එතකොට මේක සම්පූර්ණ පරිපථයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. එතකොට අපි හදාගත්තොත් ඉලෙක්ට්‍රෝන වැඩි තැනකුයි ඉලෙක්ට්‍රෝන අඩු තැනකුයි ඉලෙක්ට්‍රෝන වැඩි තැන ඉඳන් අඩු තැනට සංගෘත පරිපථය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පුළුවන්. ඊට ප්‍රතිවිරුද්ධ අපිට ධාරාවක් ගමන් කරවන්න පුළුවන්. එතකොට මොකද මේ කැපිටල් A දාලා මොකද ඒ තමයි මොකද ඇමීටරයක් නේ. අපි සාමාන්‍ය ඇමීටරයක් දාන විද්‍යුත් පරිපථයකින් ධාරාවක් ගලනවද නැද්ද ඒකේ මැග්නටියුඩ් එක කීයද ප්‍රමාණය කීයද කියලා අපිට අදහසක් ගන්න ඕනේ අපි ඇමීටරයක් දාන්න. එතකොට මේ තමයි ඔයගොල්ලන්ට ලැබෙන විද්‍යුත් රසායනික කෝෂ පරිපථය. හරි. රයිට්. අපි ඊළඟට බලන්න යන්නේ දැන් ඕගොල්ලන්ට විභාගෙදී අහනවා මෙහෙම පරිපථයක් දීලා නැත්නම් මේ වගේ කෝෂ සැකස්මක් දීලා ඕකෙන් ප්‍රශ්න ගොඩාක් අහනවා. සාමාන්‍ය ප්‍රශ්න 11ක් විතර අහන්න තියෙනවා. රයිට්. අපි මේ ප්‍රශ්න 11ට උත්තර ලියන්න තමයි මේ යන්නේ. හරි. දැන් මම මේකේ මේ පිළිවෙලක් හදලා තියෙනවා. ඒක ලස්සන රටාවක්. මේ රටාව ඔයගොල්ලෝ හරියට අල්ලගත්තොත් හරි ලේසි මේකට උත්තර ලියන්න. හරි. කිසිම ප්‍රශ්නයක් නැතුව හරි ටක් ගාලා එකින් එක ගලපලා උත්තර දීගෙන යන්න පුළුවන්. හරි. ඉතින් මේකට යන්න කලින් මම මෙන්න මෙහෙම පොඩි වචන ටිකක් ඔලුවට දාන්න. රයිට්. පළවෙනි එක තමයි ඔක්සිකරණය කියන්නේ. හරි. ඔක්සිකරණය. රයිට්. ඒක තමයි පළවෙනි. එතකොට දෙවෙනි එක තමයි ඔක්සිහරණය. රයිට්. එතකොට මොකක්ද මේ ඔක්සිකරණය කියලා කියන්නේ? ලේසි. ඔක්සිකරණය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රභවය. රයිට්. මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන අයින් කරනවා නම් කවුරු හරි අපි කියනවා ඔක්සිකරණය වෙන ප්‍රභවයක් කියලා. ඒක ඔක්සිහරණය කියලා කියන්නේ මතක තියාගන්න ඔක්සිකරණයට ප්‍රතිවිරුද්ධ ඔක්සිහරණය. ඔක්සිහරණයට ප්‍රතිවිරුද්ධ ඔක්සිකරණය. කියන්නේ ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රභවය නම් රයිට්. ඔක්සිහරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ප්‍රභවය. ඊළඟ වචනේ තමයි මොකද්ද මේ ඇනෝඩය? ඊළඟට මොකද්ද මේ කැතෝඩය කියන්නේ කියලා. හරි. අපි කැතෝඩයටත් ඇනෝඩයටත් පොඩි නිර්වචන දෙකක් දෙනවා. ඒ තමයි මේ ඔක්සිකරණය හා ඔක්සිහරණය සම්බන්ධ. හරි. අපි ඇනෝඩය කියලා කියන්නේ ඔක්සිකරණය වන ස්ථානය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රභවය තියෙන ස්ථානය තමයි අපි ඇනෝඩය කියලා කියන්නේ. රයිට්. එතකොට ඔයගොල්ලන්ට කිව්වොත් මේ පාරමිතිය කවුද ඇනෝඩය කියලා තෝරන්න කියලා එහෙනම් ඔයගොල්ලන්ට හොයන්න තියෙන ඔක්සිකරණය වෙන්නේ කවුද? මොකද ඔක්සිකරණය වෙන කෙනා තමයි ඇනෝඩය කියලා හඳුන්වන්නේ. එතකොට කැතෝඩය කියන්නේ ඔක්සිහරණය වන ස්ථානය. රයිට්. ඔක්සිහරණය වන ස්ථානය තමයි අපි කැතෝඩය කියලා කියන්නේ. මහලු දෙයක් නෑ. එතකොට ඔයගොල්ලන්ට කිව්වොත් මේ පාරමිතිය කැතෝඩය තෝරන්න කියලා ඔයාලා තියෙන මොකද ඔක්සිහරණය වෙන්නේ කවුද කියලා බලන්න. එහෙම බලන විදිය දැන් තව චුට්ටකින් ඉගෙන ගන්න. මහලු දෙයක් නෑ. හරි ලේසි දෙයක් තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ට පාඩම් කරන්න දෙයක් තියෙනවා. රයිට්. අපි යමු දැන් සාමාන්‍යයෙන් මේ විද්‍යුත් රසායනික කෝෂ පාඩමෙන් ඔයගොල්ලන්ට දෙන්නේ යම්කිසි ලෝහ දෙකක් සහිතව මෙන්න මේ විදිහට පොඩි ඇටෝමක් දීලා ඔයගොල්ලන්ගෙන් විවිධ ප්‍රශ්න අහන්න පුළුවන්. මේ තියෙන ඔයගොල්ලන් අහන්න පුළුවන් ප්‍රශ්න ටික. හරි. මම ඒක ඔයගොල්ලන්ට පෙළ ගස්සලා තියෙනවා. රයිට්. මේ කැල් හොඳට අහන් ඉන්නේ. මේක රටාවක් තියෙන්නේ. මේ රටාව හරියට අල්ලගත්තොත් එහෙම හරි ලේසියෙන් මේ හැම එකටම උත්තර දෙන්න පුළුවන්. රයිට්. මේකේ තියෙන සම්බන්ධතාවයක්. ඉස්සෙල්ලා අපි බලමුකෝ ඔයගොල්ලන් අහන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්න ටික මොනවද කියලා. ඔයගොල්ලන්ට ඇටෝම දීලා අහන්න පුළුවන්. කවුද මෙතනදී ඔක්සිකරණය වෙන්නේ? නැත්නම් ඔක්සිකරණ වෙන ඉලෙක්ට්‍රෝඩය ප්‍රභවය ස්ථානය කවුද කියලා අහන්න පුළුවන්. හරි. ඒක තෝරන විදියක් තියෙනවා. හරි ලේසි. ඊළඟට ඔක්සිහරණය වෙන්නේ කවුද කියලා අහන්න පුළුවන්.
right ඇනෝඩය කවුද කියලා අහන්න පුළුවන් කැතෝඩය කියලා කවුද කියලා අහන්න පුළුවන් මේක හරි රටාවකට මම ලියලා තියෙන්නේ පිළිවෙලට මේක හරියට මතක තියාගන්න. ඔයගොල්ලෝ විභාගෙට ගියත් එකපාරට කන්ෆියුස් වෙනවා නම් ප්‍රශ්නේදී මෙන්න මේ ප්‍රශ්නේ කොලා හරියට ලස්සනට ලියාගෙන මේ රටාව අල්ල ගන්න පුළුවන්. හරි මම මේකේ බලාගෙන ඉන්නේ මේක හරි ලස්සනට රටාවක් කියනවා. ඊළඟට ඇනෝඩය බලන්න පිළිවෙලට ඔක්සිකරණය ඔක්සිහරණය ඇනෝඩය කැතෝඩය මම ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේදී ඔන්න මේක කියලා දුන්නා. හරි දැන් මම සම්බන්ධතාවය කියලා දුන්නා. ඔක්සිකරණය වෙන එක්කෙනා ඇනෝඩය ඔක්සිහරණය වෙන එක්කෙනා කැතෝඩය එහෙම කියලා දුන්නා. දැන් අල්ලගන්න try කරන්න. හරි ඊට පස්සේ ඍණාග්‍රය. හරි ඍණාග්‍රයක් කියන්නේ ඍණ වැඩි තැනක් නේ. ඍණ වැඩි කරන්නේ කොහොමද ඉලෙක්ට්‍රෝන වැඩි කරලා. මතකද අපි ඉස්සෙල්ලා මේ බලන්න සම්බන්ධ වෙන හැටි එක ප්‍රභේදයකින් ඉලෙක්ට්‍රෝන වැඩි කරා. right ඉලෙක්ට්‍රෝන වැඩි කරනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඍණ ගතිය වැඩි. ඍණාග්‍රය කියලා කියන්නේ ඍණ ගතිය වැඩි තැන. බලන්න කවුද ඍණාග්‍රය වැඩි වෙන්නේ කියලා. හරි බලමු අපි. right ඊට පස්සේ ධනාග්‍රය කියන්නේ ඍණ ගතිය අඩු කෙනා. අඩු තැන. හරි ඉලෙක්ට්‍රෝන ලබා ගත්තොත් කවුරු හරි කෙනෙක් එතන ඍණ ගතිය අඩුයි. නේ? දැන් බලන්න මේක කෙනෙක් ඍණ ගතිය අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගත්ත නිසා. බලමු. right එතකොට ඊට පස්සේ ඔන්න ධනාග්‍රයත් ලිව්වට පස්සේ අපි ලියන්න වෙනවද රසායනික ප්‍රතික්‍රියා ලියන්න කියලා අහනවා. ඔක්සිකරණය නැත්නම් ඇනෝඩ් නැත්නම් ඍණාග්‍රේ අර්ධ ප්‍රතික්‍රියාව. බලන්න සම්බන්ධතාවය තව චුට්ටකින් තේරෙනවද කියලා. ඔක්සිකරණ ඇනෝඩ් ඍණාග්‍රේ අර්ධ ප්‍රතික්‍රියාව. හරි මම මෙතන සම්බන්ධතාවයක් කියලා දුන්නා. හරි හොඳට අල්ලගන්න බලන්න. ඊට පස්සේ නැත්නම් අහනවා ඔයගොල්ලෝ ඔක්සිහරණ නැත්නම් කැතෝඩ් නැත්නම් ධනාග්‍රේ අර්ධ ප්‍රතික්‍රියාව. මේවා එකිනෙකට සම්බන්ධයි. බලමු සම්බන්ධතාවය කොහොමද එන්නේ කියලා. ඊට පස්සේ මේ අර්ධ ප්‍රතික්‍රියානේ භාග තියෙන. භාග එකතු වෙලා සම්පූර්ණ එකක් හැදෙනවා. ඊට පස්සේ අපි ලියනවා මේ අර්ධ ප්‍රතික්‍රියා දෙකෙන් සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලියනවා. right ඊට පස්සේ අපිට පුළුවන් කොහේ ඉඳන් කොහෙටද ඉලෙක්ට්‍රෝන ගලන්නේ අපි කියවනේ දැන් ඉලෙක්ට්‍රෝන වැඩි තැනක අඩු තැනක හදා ගන්නවා කියලා අපි ඉලෙක්ට්‍රෝන වැඩි තැන අඩු තැන ඩිසයිඩ් කරලා කොතන ඉඳන් කොතනද ගලන්නේ ඉලෙක්ට්‍රෝන කියලා බලන්න ඕනේ ඊට පස්සේ අපි කිව්වා ඉලෙක්ට්‍රෝන ගලන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාව ගන්නවා කියලා. එහෙනම් ධාරාව ගලන දිශාවත් අපි ඊට පස්සේ තීරණය කරන්න ඕනේ. හරි මේ ප්‍රශ්න 11 තමයි අහන්නේ. එතකොට මේ ප්‍රශ්න 11 හැර වෙන ප්‍රශ්න අහන්න යන්නේ නැහැ. සාමාන්‍ය පේපර් වල තියෙන ඕවා තමයි. හැබැයි මේ අහන ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මේක හරියට තේරුම් ගත්තොත් ලේසියෙන් මේක ඕන විදිහකට ඕන ප්‍රශ්නයක් අහුවොත් මේකට උත්තර දෙන්න පුළුවන්. හරි දැන් අපි බලමු මොකද්ද මේකේ තියෙන රටා. හරි ඔන්න බලන්න මම මාක් කරන හැටි මේක අල්ල ගන්න බලන්න. මං කිව්වා ඇනෝඩය තෝරගන්නේ ඔක්සිකරණය වෙන ස්ථානය අනුව කියලා. මොකද ඇනෝඩය කියන්නේ ඔක්සිකරණය වෙන කෙනා. එහෙනම් මොකද්ද මේ සම්බන්ධතාවය? right ඇනෝඩය තෝරන්න කිව්වොත් ඔයගොල්ලෝ ඔක්සිකරණය වෙන ස්ථානය බලන්න. right ඊට පස්සේ මම කිව්වා ඔක්සිහරණය වෙන්නේ කැතෝඩය. නැත්නම් කැතෝඩයේ තියෙන ඔක්සිහරණය වෙන ස්ථානය කියලා. හරි එහෙනම් ඔන්න මේ 2යි 4යි සම්බන්ධයි. ඔන්න ඔක්සිකරණය ඇනෝඩයට සම්බන්ධයි. ඔක්සිහරණයට කැතෝඩය සම්බන්ධයි. ඊට පස්සේ සම්මේ සම්බන්ධතාවය right ඇනෝඩය කියන්නේ අපි මෙතනදී ඍණාග්‍රය බලන්න ඔක්සිකරණය වෙනකොට ඉලෙක්ට්‍රෝන පිට වෙනවා right අපි බලමු මේ බලන්න ඔක්සිකරණය වෙන කෙනා ඉලෙක්ට්‍රෝන පිට කරනවා නේ ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩය තමයි ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේ ඍණ වැඩි එහෙනම් එයා ඍණාග්‍රය වෙන්න ඕනේ බලන්න සම්බන්ධතාවය ලස්සනට කලපෙනවා හරි ඊට පස්සේ කැතෝඩය ඔන්න කැතෝඩය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කෙනා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා නම් එතන ඉලෙක්ට්‍රෝන අඩු කරනවා ඍණාගය අඩු කරනවා කියන්නේ ධන ස්වභාවය වැඩි වෙනවා right ඔන්න දැන් හොඳට තේරුම් ගන්න බලන්න ඊට පස්සේ ඔන්න බලන්න අපි ලියනවා අර්ධ ප්‍රතික්‍රියා ඔන්න කවුද මැච් වෙන්නේ 1යි 3යි කියන්නේ ඔක්සිකරණය ඇනෝඩයට ඍණාග්‍රය මැච් වෙනවා එහෙනම් ඔන්න විභාගෙත් දෙන්න පුළුවන් විවිධ ක්‍රම වලින් මේක ලියන්න කියලා ඔයාලට කියන ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න එහෙනම් ඔක්සිකරණය වෙන කෙනා තෝරලා එතන අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න නැත්නම් ඔයාලට කියන ඇනෝඩ ප්‍රතික්‍රියාවයි ඔක්සිකරණය වෙන කෙනාම තමයි ඇනෝඩය එහෙනම් ඇනෝඩ ප්‍රතික්‍රියාව ලියන්න කියලා නැත්නම් ඔයාලට දෙන ඍණාග්‍රය ප්‍රතික්‍රියාව ලියන්න මොකද ඒයි ඇනෝඩය තමයි ඍණාග්‍රය ඔක්සිකරණය වෙන තමයි කෙනා තමයි ඇනෝඩය තමයි ඍණාග්‍රය එහෙනම් ඍණාග්‍රය අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න කියලා දෙන්න පුළුවන් එකම විදිහට එන්නේ හරි ඊට පස්සේ දැන් මොකද්ද වෙන්නේ සම්බන්ධතාවය අපි ගත්තොත් එහෙම මෙයා සම්බන්ධයි මෙයාට මේ 1 3 5 7 මේ පිළිවෙල ලස්සන හරියට ඔළුවේ තියා ගන්න. හරි. ඊට පස්සේ ඔක්සිහරණ නැත්තම් කැතෝඩ බලන්න ඔක්සිහරණය වෙන කෙනා තමයි කැතෝඩය කියන්නේ. හරි. එහෙනම් කැතෝඩ ප්‍රතික්‍රියාව ලියන්න නැත්නම් ඔක්සිහරණ ප්‍රතික්‍රියාව ලියන්න. කැතෝඩය තමයි ධනාග්‍රය. එතකොට ධනාග්‍රය ආද ප්‍රතික්‍රියාව ලියන්න කියලා එන්නේ. හරි. එහෙනම් ඔන්න බලන්න දැන් 6 සම්බන්ධයි යට. එතකොට අපි මෙන්න මේ දෙක එකතු කරලා අර්ධ ප්‍රතික්‍රියා දෙක භාග එකතු කරලා අපි ලියනවා සමස්ත කෝෂ ප්‍රතික්‍රියා. සමහරවිට අපි සාමාන්‍යයෙන් තුලිත අයනික රසායනික ප්‍රතික්‍රියාව ලියලා නවත්තනවා. සාමාන්‍යයෙන් මේ ගොඩ විභාගවලදී ඒක අයන උදාසීන කරන්න ඉන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඔක්කොම දිහා බලලා ඉලෙක්ට්‍රෝන ගලන දිශාවයි ධාරාව ගලන දිශාවයි තේරුම් ගන්න. මාළු දෙයක් නැහැ. හරි. එතකොට මේ ප්‍රශ්නේ 11 තමයි ඔයගොල්ලෝ පිළිතුරු ලියන්න ඕන. මම ඔයගලන්ට එක ප්‍රශ්නයක් කරලා ප්‍රැක්ටිස් කරන්නම්. ඒ ප්‍රශ්නෙට අමතරව ඔයගලන්ට තව කෝෂ දෙකයි ඔයගලන්ට ආචිපතිය දීලා තියෙන්නේ. ඒ දෙක ඔයගලන්ට ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන්. හරි. රයිට්. එතකොට දැන් ආයෙත් මුලින් ඉඳන් ඔක්සිකරණය වෙන කෙනා තමයි ඇනෝඩය තමයි ඍණාග්‍රය. ඒවට අදාළව තමයි අපි ඔක්සිකරණ ඇනෝඩ නැත්නම් ඍණාග්‍රය අර්ධ ප්‍රතික්‍රියා ලියන්නේ. ඔක්සිහරණය වෙන කෙනා තමයි කැතෝඩය තමයි ධනාග්‍රය. එතකොට ධනාග්‍රයට අදාළව අපි ඔක්සිහරණ කැතෝඩ සහ ධනාග්‍රය අර්ධ ප්‍රතික්‍රියා ලියනවා. ඒ දෙක එකතු කරලා අපි සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලියනවා. හරි. දැන් ඔයගොල්ලෝ මේ ඔක්කොම පටන් ගන්න නම් මුලින්ම කරන්න ඕන දේ තමයි ඔක්සිකරණය වෙන කෙනා තෝරගන්න එක. කොහොමද මේ ඔක්සිකරණය වෙන කෙනා තෝරගන්නේ? මේ ඔක්සිකරණය වෙන කෙනා තෝරගන්න ඔයාලට ඕනේ මොකද්ද? මේ රියැක්ටිවිටි සීරීස් එක නැත්නම් සිංහලෙන් කියනවා මොකද්ද? සක්‍රියතා ශ්‍රේණිය. right සක්‍රියතා ශ්‍රේණිය. ඔයගොල්ලන්ගේ මේ සක්‍රියතා ශ්‍රේණියේ තියෙන ලෝහවල සක්‍රියතාවය පිළිබඳ අදහසක්. ඔයගොල්ලෝ දන්නවනේ අපේ මොනවාද periodic table එකේ. හරිද? ආවර්තන වගුවේ වැඩිපුරම තියෙන්නේ ලෝහ. එතකොට මේ ලෝහවල සක්‍රියතාවය ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරන වේගය සමාන නැහැ. එකිනෙකට වෙනස්. සමහර ලෝක අධික වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. සමහර ලෝක ප්‍රතික්‍රියා කරන්නේම නැහැ. මධ්‍යස්ථ වේගයෙන් ප්‍රතික්‍රියා කරන ලෝහත් තියෙනවා. ඉතින් මේ ප්‍රතික්‍රියා කරන වේගය අනුව පෙළ ගැසලා තියෙනවා පොඩි රටාවක්. right? ඉතින් මේ රටාවට තමයි සක්‍රියතා ශ්‍රේණිය කියලා කියන්නේ.
right මේ රටා මෙන්න මේ හයිඩ්‍රජන් කියන අලෝහය මගින් අපිට බෙදන්න දෙකට බෙදන්නත් පුළුවන්. හරි සමහර සක්‍රියතා ශ්‍රේණි වල කාබනුත් මේ මැදට යොදලා තියෙනවා. ඉතින් ඒක ඔයගලට වැඩක් නෑ. මේ ඔයගලගේ මට්ටමේ මේ හයිඩ්‍රජන් අණුව බෙදලා තියෙන සක්‍රියතා ශ්‍රේණිය තමයි තියෙන්නේ. හරි හොඳට මතක තියාගන්න ඕන දේ තමයි මේ පාඩමට අදාළව මේ ඉහළින් තියෙන ලෝහ ගොඩක් සක්‍රියයි. right ඉහළින් තියෙන සක්‍රිය ලෝහ right සක්‍රියතාවය වැඩි. පහළට යන්න යන්න මොකක් වෙනවද? සක්‍රියතාවය අඩු වෙනවා. සක්‍රියතාවය අඩු වෙනවා. හරි අපි කියනවා මෙන්න මේ ඉහළින් තියෙන ලෝහ right ගොඩක් ඔක්සිකරණය වෙන්න right තමයි බලන්නේ. පහළින් තියෙන ලෝහ අපි ඔක්සිහරණය වෙන්න බලනවා. right ඔක්සිහරණය වෙන්න බලනවා. හරි එතකොට කොහොමද මේක නිකන් අදහසක් ගන්න තියාගන්න. එතකොට කොහොමද දැන් අපි මේ ඔක්සිකරණය වෙන කෙනා ඔක්සිහරණය වෙන කෙනා තෝරන්නේ. right අපිට දැන් දැක්කනේ මේ විද්‍යුත් රසායනික කෝෂ ඇටවුම් මේකේ තියෙන සාමාන්‍ය ලෝහ දෙකක් ඔයගලන්ට තියෙනවා. right අපි මෙතන ගත්තොත් සිංක් සහ කොපර් right ඔන්න දැන් අපි මුලින්ම තෝරන්න යන්නේ ඔක්සිකරණය වෙන කෙනයි ඔක්සිහරණය වෙන කෙනා. හරි එතකොට අපි අර ඉස්සෙල්ලා ඇටෝමේ දැක්කා වගේ අපිට තියෙන සිංක් සහ කොපර්. දැන් අපි මේ සිංක් සහ කොපර් මේ සක්‍රියතා ශ්‍රේණියේ ඉන්න ස්ථාන දෙක බලන්න ඕනේ. මෙන්න ඉන්නවා සිංක්. සිංකින්. කොපර් ඉන්නේ කොහෙද? මෙන්න මෙතන ඉන්නවා කොපර්. දැන් ඔයගලන්ට පේනවා සිංක් තමයි ඉහළින් ඉන්නේ. right සිංක් ඉහළින් ඉන්නේ. කොපර් ඉන්නවා පහළින්. right එතකොට මම කිව්වා වගේ මේ ඉහළින් ඉන්න ලෝහ සක්‍රියතාවය වැඩි. පහළින් ඉන්න ලෝහ සක්‍රියතාවය අඩුයි. එතකොට මේ සිංක් සහ කොපර් අපි සංසන්දනය කරත් සිංක් ඉහළින් ඉන්න නිසා මෙයාගේ සක්‍රියතාවය වැඩි. කොපර් පහළින් ඉන්න නිසා සිංක්ට සාපේක්ෂව කොපර්ගේ සක්‍රියතාවය අඩුයි. ඉතින් අපි කියනවා මෙන්න මේ අපි පදනම් කරගත්ත ඉලෙක්ට්‍රෝඩ දෙකෙන් ලෝහ දෙකෙන් අපි සාමාන්‍යයෙන් මේ ලෝහ වලට මෙතන ලෝහ දෙකට කියන්නේ ඉලෙක්ට්‍රෝඩ කියලා. එතකොට මේ ලෝහ දෙකෙන් සිංක්ගේ සක්‍රියතාවය වැඩි නිසා අපි කියනවා මෙන්න මෙයා තමයි ඔක්සිකරණය වෙන ප්‍රභේදය. right අනිත් කොපර් තමයි කවුද? ඔක්සිහරණය වෙන ප්‍රභේදය. right ඔක්සිහරණය වෙන ප්‍රභේදය. එතකොට ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඔක්සිහරණය වෙන ප්‍රභේදය තෝරන්නේ අපි මේ සක්‍රියතා श्रेणिයේ අදාළ ලෝහ දෙක ඉන්න ස්ථානය අනුව. right ඔයගොල්ලන්ට මෙතන පැහැදිලි කරලා වෙනම දීලා තියෙනවා. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් පිහිටන ලෝහය තමයි අපි ඔක්සිකරණය වෙනවා කියලා කියන්නේ. එතකොට මතකද දන්නේ ඔක්සිකරණය වෙන කෙනා අපි හඳුන්වනවා කවුද? ඇනෝඩය විදිහට. ඔක්සිකරණය වෙන කෙනා අපි ඇනෝඩය විදිහට හඳුන්වනවා. right ඒක නිසා තමයි ඔන්න බලන්න ඔක්සිකරණය වෙන කෙනා ඇනෝඩය කියලා කියන්නේ. එතකොට මෙතන අපි තෝරගත්ත සිංක් සහ කොපර්ට අනුව කවුද ඇනෝඩය වෙන්නේ? මෙන්න මේ සිංක්. right ඔන්නෝම තමයි ඇනෝඩය කැතෝඩය ඔක්සිකරණය වෙන කෙනා ඔක්සිහරණය වෙන කෙනා තෝරන්නේ. එතකොට අනිත් කෙනා කොපර් සක්‍රියතා ශ්‍රේණියේ පහළින් ඉන්න කෙනා අපි ඔක්සිහරණය වෙනවා කියනවා. එයා තමයි කැතෝඩය. right කැතෝඩය. right එහෙනම් කොහොමද ආයෙත් පොඩ්ඩක් මුලින් ඉඳන් සක්‍රියතා ශ්‍රේණිය දිහා බලනවා. දීලා තියෙන ලෝහ දෙක කොහෙද ඉන්නේ කියලා බලනවා. සිංක් ඉන්නවා මෙතන කොපර් ඉන්නවා. එතකොට සිංක් ඉන්නේ සාමාන්‍යයෙන් ඉහළින් මෙතන කොපර් ඉන්නේ පහළින්. එතකොට ඉහළින් ඉන්න කෙනා සක්‍රියතාවය වැඩි. අපි කියනවා එයා තමයි ඔක්සිකරණය වෙන්නේ. යම් කිසි ප්‍රභවයක් ඔක්සිකරණය වේද එයා තමයි අපි හඳුන්වන්නේ ඇනෝඩය කියලා. එතකොට ඔයගොල්ලන්ට ඇනෝඩය තෝරගන්න වෙන්නේ සක්‍රියතා ශ්‍රේණිය බලලා. ඔක්සිකරණය තෝරගන්න වෙන්නේ සක්‍රියතා ශ්‍රේණිය බලලා. එතකොට මෙතන කොපර් ඉලෙක්ට්‍රෝඩය ඔක්සිහරණය වෙන ස්ථානය. ඒක හොඳට මතක තියාගන්න. දැන් ඊළඟට මම ප්‍රැක්ටිස් කරද්දි මේක ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට තේරෙයි. මෙතන මම කියන්නේ නෑ කොපර් ඔක්සිහරණය වෙනවා කියලා. ඔක්සිහරණය වෙන ස්ථානය තමයි කොපර් ඉලෙක්ට්‍රෝඩයේ තියෙන ස්ථානය. right පොඩ්ඩක් ඉතින් මම ඒක පැහැදිලි කරන්න ඔයගොල්ලෝ බලන්න වීඩියෝ එක. හරි එතකොට කොහොම හරි මේ කොපර් ඔක්සිහරණය වෙන ස්ථානය අපි මෙයා කොපර් හඳුන්වන ඔක්සිහරණයක් වෙන ස්ථානය නිසා මෙයා තමයි කැතෝඩය කියන්නේ. හරි එතකොට ඔක්සිකරණයේදී අපි දන්නවා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මේ පේනවනේ ඔක්සිකරණයේදී ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒ කියන්නේ ඍණ ගතිය වැඩි. එහෙනම් ඍණ ගතිය වැඩි නම් ඔක්සිකරණය වෙන හේවත් ඇනෝඩය නැත්නම් ඍණ කෙනා තමයි ඍණාග්‍රය කියලා අපි හඳුන්වන්නේ. බලන්න රටාව පැහැදිලිද? ඔක්සිකරණය ඇනෝඩයට සම්බන්ධයි. ඇනෝඩය කියන්නේ ඍණාග්‍රය. ඒ ඍණ වැඩි ඉලෙක්ට්‍රෝන පිට කරනවා. අනිත් පැත්තට ඔක්සිහරණය වෙන කෙනා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. එතකොට ඍණ ගතිය අඩු වෙනවා. එහෙනම් කැතෝඩය කියන ස්ථානය නැත්නම් මෙතන කොපර් කියන ස්ථානය ධන අග්‍රේ විදිහට ක්‍රියා කරනවා. බලන්න සම්බන්ධතාවය 2 4ට සමානයි 4 6ට සමානයි නේ. එතකොට ඔක්සිහරණය වෙන කෙනා තමයි කැතෝඩය තමයි ධන අග්‍රේ කියලා හඳුන්වන්නේ. එතකොට ඔන්න ඔය පොයින්ට්ස් ටික ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. හරි. දැන් අපි එක ප්‍රශ්නයක් ප්‍රැක්ටිස් කරමු. එතකොට මේ තියෙන්නේ අර ඉස්සෙල්ලා දුන්න සිංක් සහ කොපර් ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරලා හදන විද්‍යුත් රසායනික කෝෂය. එතකොට මේ විද්‍යුත් රසායනික කෝෂයට අදාළව ඔයගොල්ලෝ මෙන්න මේ ප්‍රශ්න 11ට පිළිතුරු ලියන්න ඕන. එතකොට මම මේ වීඩියෝ එකේදී අන්තිම කොටස විදියට මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන හැටි කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ අච්චුපොතේ තියෙනවා මට මතක හැටියට සිංක් සහ යකඩ ඊළඟට යකඩ සහ කොපර් ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරලා කොහොමද අපි මේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද මේ කෝෂ හදාගන්නේ කියලා. ඔයගොල්ලන්ට ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හරි. එතකොට අපි දැන් පටන් ගමු පළවෙනි එකේ ඉඳන් 11ට වෙනකන් උත්තර දෙන්න. හරි. ඊට කලින් මම මෙන්න මේක කලිනුත් ලියුවා මේක මම ලියන්නම්. මේ ඔයගොල්ලන්ට පේනවනේ සිංක් තහඩුවකුයි කොපර් තහඩුවකුයි බාහිර විද්‍යුත් සංනායකයන් සම්බන්ධ කරලා මීටරයක් දාලා මේ සිංක් සහ කොපර් තහඩුව තනුක සල්ෆියුරික් අම්ලය ගිලලායි තියෙන්නේ. මම ඉස්සෙල්ලත් කිව්වා තනුක සල්ෆියුරික් අම්ලය සාමාන්‍ය ජලීය ද්‍රාවණයේදී අදාළ අයන බවට කැඩිලායි තියෙන්නේ. එතකොට මේ H2SO4 කියන කෙනා H+ සහ SO4 2- බවට කැඩෙනවා. ඔයගොල්ලෝ මෙන්න මේක ලියා ගන්න. මේක මතක තියාගන්න ලේසියි මහලක මතක තියාගන්න දෙයක්වත් නැහැ. මේ දාලා ධන අයන වලටයි ඍණ අයන වලටයි කඩලා තුලිත කරන්නයි තියෙන්නේ. මම දෙන්නේ නැහැ. හරි. මේක ලියා ගන්න. මේක අපිට අවශ්‍ය වෙනවා. හරි. රයිට්. අපි බලමු දැන් එකින් එක තෝරන්න. එකින් එකට උත්තර දෙන්න බලමු.
ඒක ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩේ නැත්තම් ප්‍රභවය නැත්තම් ස්ථානය හරහා රයිට්. සමහර වෙලාවෙදී ලෝහය කෙලින්ම ඔක්සිකරණය වෙනවා රයිට්. එතකොට දැන් අපි ඔක්සිහරණය කතා කරද්දී සමහර වෙලාවට ලෝහය ඔක්සිකරණය වෙන්නේ නැහැ. ස්ථායි ලෝහය තියෙන තැන ස්ථානයේ ඔක්සිහරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩේ සමහර ලෝක විභාගෙදී මොකක්ද ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩේ මොකක්ද ප්‍රභවය මොකක්ද ස්ථානය කියලා ওই වචන තුනම පාවිච්චි කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඔක්සිහරණය වෙන ඉලෙක්ට්‍රෝඩේ ප්‍රභවය ස්ථානය කවුද කියලා ওই වචන තුනම පාවිච්චි කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා ඕන විදිහකට උත්තර දෙන්න ඕගොල්ලෝ දැනගන්න ඕනේ. හරි. රයිට්. අපි ඉස්සෙල්ලාම ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩේ නැත්නම් ප්‍රභවය ස්ථානය තෝරගමු. දැන් මම මේක ඉස්සෙල්ලා කියලා දුන්නා. කවුද ඉන්න අපිට ලෝහ දෙක? සිංක්, කොපර්. කොහොමද මේක තෝරන්නේ? කවුද ඔක්සිකරණය වෙන්නේ? යනවා අපි සක්‍රියතා ශ්‍රේණියට. අපි පදනම් කරගන්න ලෝහ දෙකකින් ඉහළින් ඉන්න කෙනා තමයි ඔක්සිකරණය වෙන්නේ. ඔන්න සිංක් සහ කොපර් ඉන්නවා. සිංක් ඉන්නේ ඉහළින්, කොපර් ඉන්නේ පහළින්. එහෙනම් අනිවාර්යෙන් සිංක් තමයි ඔක්සිකරණය වෙන්නේ. එහෙනම් පළවෙනි එකට උත්තරේ මොකද්ද? සිංක්. මොකද්ද නීතිය? අපි පදනම් කරගන්න ලෝහ දෙකකින් සක්‍රියතාවයේ ශ්‍රේණියේ ඉහළින් ඉන්න කෙනා තමයි ඔක්සිකරණය වෙන්නේ. රයිට්. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හරියි. පහළින් ඉන්න කෙනා නැත්තම් පහළින් ඉන්න ස්ථානයේ මෙතනදී ඔයගලන්ට පේන්නේ දැන් මම රසායනික ප්‍රතික්‍රියා ලියනකොට මම ලෝහයට ප්‍රතික්‍රියාව ලියන්නේ නැහැ. ලෝහයේ තියෙන ස්ථානයේ සිදුවන ප්‍රතික්‍රියාවක් තමයි ලියන්නේ. ඒ නිසා මෙතනදී අපි කිව්වොත් ඔක්සිහරණය වෙන ඉලෙක්ට්‍රෝඩය කොපර් කියලා ඒක සාමාන්‍යයෙන් වැරදි රයිට්. අදහසක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් වැරදි. ඒ ඉලෙක්ට්‍රෝඩයේ තියෙන ස්ථානයේ තමයි ඔක්සිහරණය වෙන්නේ රයිට්. අපි මෙතනදී කියමු කොපර් අපි මෙන්න මෙහෙම ලියුවොත් කොපර් ඔක්සිකරණය වෙනවා කියලා ඒක ඔක්සිහරණය වෙනවා කියලා ඒක වැරදි. ඇත්තටම ලියන්න ඕනේ කොපර් ඉලෙක්ට්‍රෝඩය රයිට් අසල. කොපර් ඉලෙක්ට්‍රෝඩය අසල තමයි ඔක්සිහරණය වෙන්නේ. ඔයාලා තව චුට්ටකින් මම තේරුම් ගන්න ඒක නෝට් කරන් ඉන්න. හරි. එතකොට කොපර් ඉලෙක්ට්‍රෝඩය අසල තමයි ඔක්සිහරණය වෙන්නේ. නැත්නම් කොපර් ඉලෙක්ට්‍රෝඩය ඔක්සිහරණය වෙනවා නෙමෙයි. මෙතන නම් හරි. ඔක්සිකරණය වෙන්නේ සිංක්. ඔයාලා තේරුම් ගන්න. තව චුට්ටකින් බලන්න. හරි. ඔක්සිකරණය වෙන්නේ සිංක්. ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩය කෙලින්ම සිංක්. ඔක්සිහරණය වෙන ඉලෙක්ට්‍රෝඩය කොපර් නෙමෙයි. ඒක කොපර් ඉලෙක්ට්‍රෝඩය අසල කියලා ලියන්න. මොකද තව චුට්ටකින් ඔයාලට තේරි. එතන වෙන්නේ වෙනම ප්‍රතික්‍රියාවක්. හැබැයි කොපර් ඉලෙක්ට්‍රෝඩය අසලයි එක වෙන්නේ. හරි. එතකොට දැන් එහෙනම් ඔක්සිකරණය වෙන්නේ සිංක් නම් ඇනෝඩය අනිවාර්යයෙන්ම සිංක්. ඇයි ඇනෝඩය කොහොමද අර දක්වන්නේ? ආයි මම කියනවා ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩය තමයි ඇනෝඩය. එතකොට කැතෝඩය වෙන්නේ මෙතනදී අපි ගන්නවා කැතෝඩය කොපර්. ඔක්සිහරණයක් වෙන ස්ථානය තමයි කැතෝඩය කියලා හඳුන්වන්නේ. හරි රයිට්. එතකොට දැන් මම ඉස්සල සම්බන්ධතාවයත් ලිව්වා. ඇනෝඩය තියෙන තැන තමයි ඍණාග්‍රය කියලා කියන්නේ. ඔක්සිකරණයේදී ඉලෙක්ට්‍රෝන පිට වෙනවා රයිට්. ඔක්සිහරණයේදී ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝන පිට කරන කෙනා ඍණ ගතිය වැඩි කරනවා. ඉලෙක්ට්‍රෝන පිට ලබා ගන්න කෙනා ඍණ ගතිය අඩු කරනවා. කියන්නේ ධන ගතිය වැඩි වෙනවා. එහෙනම් ඔක්සිකරණය වෙන ඇනෝඩය තමයි ඍණාග්‍රය. එයා ඍණ වැඩි. ඔක්සිහරණය වෙන කැතෝඩය තමයි ධනාග්‍රය. තමයි ඍණ අඩු නැත්නම් ධන වැඩි. කවුද අපි හිතන කොපර් රයිට්. එතකොට පස්වෙනි ප්‍රශ්නට උත්තරේ හරි. හයවෙනි ප්‍රශ්නට උත්තරේ හරි. දැන් 7යි 8යි අපි ලියන්න ඕනේ. ඔක්සිකරණය නැත්නම් ඇනෝඩ ප්‍රතික්‍රියාව නැත්නම් ඍණාග්‍රේ ප්‍රතික්‍රියාව අපිට ලියන්නේ. මම මතකනේ කිව්වා ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩය කෙලින්ම සිංක්. කොහොමද මේ ඔක්සිකරණය වෙන්නේ? කොහොමද ඊළඟ කෙනා ඔක්සිහරණය වෙන්නේ? ඊට කලින් අපි මතක් කරගමු මෙතන අපිට දකින්න ලැබෙනවා තව නිරීක්ෂණ දෙකක්. රයිට්. ඒ තමයි එක මේ සිංක් ඉලෙක්ට්‍රෝඩය ෂය වෙන්න ගන්නවා. රයිට්. ටික වෙලා යනකොට මේ සිංක් ඉලෙක්ට්‍රෝඩය පොඩ පරමාණු ගැලවිලා මේ ධාවනයට එන්න ගන්න. ඒක තමයි ෂය වෙනවා කියලා කියන්නේ. හරි. ඊට පස්සේ අපිට පේන්න ගන්න මෙන්න මේ කොපර් ඉලෙක්ට්‍රෝඩය අසලින් වායු බුබුලු. රයිට්. ඔන්න බලන්න මේට පොයින්ට් එක. කොපර් ඉලෙක්ට්‍රෝඩය අසලින් වායු බුබුලු පිට වෙන්න ගන්නවා. රයිට්. ඉස්සෙල්ලත් අපිට මේ වායු බුබුලු පිට වෙන එකක් ආවා නේද? හයිඩ්‍රජන් වායු බුබුල. දැන් මම පොඩ්ඩක් කල්පනා කරන්න ගන්න. රයිට්. මේ දෙක තමයි අපිට නිරීක්ෂණ. සිංක් ෂය වෙනවයි කොපර් ඉලෙක්ට්‍රෝඩය අසලින් වායු පිට වෙනවයි. අපි ඒ දෙක තමයි නිරීක්ෂණ විදියට අපිට ලැබෙන්නේ. හරි. එතකොට මේ සිංක් සහ කොපර් වලට මේ සිංක් සහ කොපර් අසල සිද්ධ වෙන මේ නිරීක්ෂණ වලට අදාළ රසායනික ප්‍රතික්‍රියා දෙක තමයි මේ 7 8 අහන්නේ. එතකොට සිංක් ඉලෙක්ට්‍රෝඩය කියන ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩයනේ කොහොමද මේ 7ට අදාළව අපි ලියන්නේ? එතකොට මම කිව්වා ඉස්සෙල්ලත් මම මේක ලිව්වා සිංක් අපිට තියෙන මූලිකවම ඝන අවස්ථාවේදී. එතකොට මේ සිංක් තමයි මේ ඇනෝඩය නැත්නම් ඔක්සිකරණය වෙන කෙනා. සිංක්ට පත් වෙන්න පුළුවන් සිංක් ධන දෙක ස්ථායි අයන බවට එයා ජලීය ද්‍රාවණගත වෙනවා. ඒ නිසා අපි AQ කියලා දාන්න ඕනේ. සිංක් උදාසීන පරමාණුව සිංක් ධන දෙකක් බවට පත් වෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා. හරි. මේක තමයි එහෙනම් ඔක්සිකරණ නැත්නම් ඇනෝඩ නැත්නම් ඍණාග්‍රේ ප්‍රතික්‍රියාව. ඊට පස්සේ අපි ගියොත් එහෙම 8 නැත්නම් ඔක්සිහරණ කැතෝඩ ධනාග්‍රේ ප්‍රතික්‍රියාව. ඔන්න බලන්න මම කිව්ව පොයින්ට් එක. මෙතනදී ළමයි මතක තියාගන්න. කොපර් කියන ලෝහය ඔක්සිහරණය වෙන්නේ නැහැ. ඒකයි මම පුරුණා කිව්වේ අපිට මෙතනදී කොපර් ඉලෙක්ට්‍රෝඩය ඔක්සිහරණය වෙනවා කියලා ලියන්න බෑ. රයිට්. අපි ලියන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය අසල තමයි ඔක්සිහරණය වෙන්නේ. මොකද මේ කොපර් ඉලෙක්ට්‍රෝඩය අසල අපිට වායු පිටවීමක් නේ බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ පිටවෙන වායුව වෙන පරීක්ෂණ වලින් අපිට කියන්න පුළුවන් හයිඩ්‍රජන් වායුව. කොපර් ඉලෙක්ට්‍රෝඩයක් ඔක්සිහරණය වෙලා කවදාවත් අපිට හයිඩ්‍රජන් වායුවක් ලබා ගන්න බෑ කොපර් වලින්. එහෙනම් හයිඩ්‍රජන් ලැබෙන්න ඕන ප්‍රභවයක් තමයි මෙන්න මේ ජලීය ද්‍රාවණයේ තියෙන්නේ. ඒක තනුක සල්ෆියුරික් අම්ලයෙන් ලැබෙන H+ අයන. ජලීය ද්‍රාවණය නිසා ජලයෙන් ලැබෙන H+ අයන ටිකුත් තියෙනවා. නැත්තේ නෑ. හරි. හැබැයි මේ තනුක සල්ෆියුරික් අම්ලයෙන් ප්‍රබල අම්ලයක් නේ. ඉතින් H+ අයන වැඩිපුර හම්බ වෙනවා. හරි. ඉතින් මෙන්න මේ H+ අයන වලින් තමයි අපිට ලැබෙන මේ H2 වායු බුබුලු හම්බෙන්නේ. රයිට්. එහෙනම් අපි H+ අයන කොපර් ඉලෙක්ට්‍රෝඩයේ අසල එන මේ H+ අයන තමයි මේ ඔක්සිහරණයට භාජනය වෙන්නේ. කොහෙන්ද මේ ඔක්සිහරණය අද ඔක්සිහරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඕනේ. කොහෙන්ද මේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න මේ H+ අයන? දැන් මේ H+ අයන තියෙන්නේ මේ ද්‍රාවණයේනේ.
right කොහෙන්ද මේ H+ අයන කොපර් ඉලෙක්ට්‍රෝඩය ගාවට ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ගන්න කොහෙද ඉලෙක්ට්‍රෝන ගන්න කොහෙන්ද ඔයගොල්ලන්ට මතකද මෙන්න මේ සිංක් ඉලෙක්ට්‍රෝඩයෙන් ඉලෙක්ට්‍රෝන පිට කරනවා right ඉලෙක්ට්‍රෝන පිට කරලා මෙන්න මේ සිංක් ධන දෙක අයන ජලීය ද්‍රාවණ ගත වෙනකොට මේ පිට කරන ඉලෙක්ට්‍රෝන රැඳෙන්නේ මෙන්න මේ ලෝහ ඉලෙක්ට්‍රෝඩේ right සිංක් ඉලෙක්ට්‍රෝඩය ලැබෙන්නේ right ඉතින් මෙන්න මේ රැඳිච්ච ඉලෙක්ට්‍රෝන මෙන්න මේ සිංක් ඉලෙක්ට්‍රෝඩය හරහා බාහිර පරිපතයෙන් බලන්න right බාහිර පරිපතයෙන් කොපර් ඉලෙක්ට්‍රෝඩය දෙසට ගමන් කරනවා ඔන්න බලන්න ඉලෙක්ට්‍රෝන ගලන දිශාවක් තියෙනවා දැන් අපිට 10 වෙනි ප්‍රශ්න 11 වෙනි ප්‍රශ්න අපිට උත්තර දෙන්න තියෙනවා ඔන්න තේරුම් ගන්න සිංක් වල ඉලෙක්ට්‍රෝන තැන්පත් වෙනවා මේ පෘෂ්ඨයේ ඒ තැන්පත් වෙච්ච ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කොපර් ඉලෙක්ට්‍රෝඩයේ දිශාවට හරි අපි ඉස්සෙල්ලා පැහැදිලි කරගත්තා සිංක් තමයි ඍණාග්‍රය කොපර් තමයි ධනාග්‍රය කියලා මතකද මෙන්න උත්තර දීලා තියෙනවා ඔන්න බලන්න මුලින්ම මතකද දන්නේ right ඉලෙක්ට්‍රෝන වැඩි නැත්නම් ඍණ ස්වභාවය වැඩි තැන ඉඳන් ඍණ ස්වභාවය අඩු ධන තැනට තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඔන්න බලන්න ගැලපෙන ලස්සන ඔන්න දැන් සිංක් ඉලෙක්ට්‍රෝඩය ඍණ එයා ඍණයි ඉලෙක්ට්‍රෝන වැඩි ඒකට ඉලෙක්ට්‍රෝන වැඩි නිසා මේ ඉලෙක්ට්‍රෝන ටික බාහිර පරිපතය හරහා ඉලෙක්ට්‍රෝන අඩු කොපර් ධනාග්‍රය වෙතට ගමන් කරනවා මේ පෘෂ්ඨයට මේ කොපර් ඉලෙක්ට්‍රෝඩයේ පෘෂ්ඨයට ආපු ඉලෙක්ට්‍රෝන තමයි මෙන්න මේ H+ විසින් ලබා ගන්න right මේ H+ විසින් ඉලෙක්ට්‍රෝන ලබාගෙන හරි එයා පත් වෙනවා කවුරු බවටද H2 වායු බවට gas right එතකොට මෙතන අපි දාන්න ඕනේ AQ කියලා. හරි මෙතන H2 නේ. එතකොට හයිඩ්‍රජන් අයන දෙකක් වෙන්න ඕනේ. හයිඩ්‍රජන් අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ දෙවෙනි නිරීක්ෂණය කොපර් ඉලෙක්ට්‍රෝඩය ඇසලින් වායු බුබුලු පිටවීමට අදාළ නිරීක්ෂණයට හේතුව නැත්නම් රසායනික ප්‍රතික්‍රියාව තමයි මෙන්න මේ 8 වෙනි ප්‍රශ්නෙට අදාළ උත්තරය. එතකොට අපි 8 වෙනි ප්‍රශ්නට අදාළ උත්තරේ කියලා තියෙනවා. හරි ඊට පස්සේ අපි 9 වෙනි ප්‍රශ්නේ තියෙනවා සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. මේකෙදී අපි ආයනික තුලිත රසායනික ප්‍රතික්‍රියාව ලියමු. හරි එතකොට අපි කොහොමද මේක ලියන්නේ අර ගණන් වලදී ඉගෙන ගන්න ඕනේ සමගාමී සමීකරණ වගේ දෙයක්. හරි ඒකෙදී කරන්නේ අර අපි සමාන මොකද්ද ප්‍රභව දෙකක් සමාන කරලා දන්නවනේ ගණිතය. එතකොට දැන් මෙතනදී අපි මොකද කරන්නේ දෙපස තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න සමාන කරගන්න. දැන් මේ රසායනික ප්‍රතික්‍රියාව දෙකේදී නම් ඉහළ රසායනික ප්‍රතික්‍රියාව 7 දී ඉලෙක්ට්‍රෝන 2යි 8 වෙනි රසායනික ප්‍රතික්‍රියාවේදී ඉලෙක්ට්‍රෝන 2යි. එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේ ඉලෙක්ට්‍රෝන වලට මේ ඉලෙක්ට්‍රෝන කපන්නයි තියෙන්නේ. මහලක දැන් බැලන්ස් කරලා දාන්න. හරි එතකොට අපි කොහොමද සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලියන්නේ වම් පැත්තේ ඉතිරි වෙන ඒවා අපි වම් පැත්තේ ලියනවා දකුණු පැත්තේ ඉතිරි වෙනවා අපි දකුණු පැත්තේ ලියනවා එතකොට වම් පැත්තේ ඉතිරි කවුද සිංක් ඝන right ඊළඟට දෙවෙනි ප්‍රතික්‍රියාවේදී අපිට ඉතුරුයි H+ අයන දෙකක් එයා ඉන්නේ ජලීය ද්‍රාවයේ මේ සම්මත තත්ත්ව කොට දාන්න මේක සාමාන්‍යයෙන් අනිවාර්ය දෙයක් ඊට පස්සේ දකුණු අත පැත්තේ ඉතුරුයි මේ සිංක් ඝන පරමාණු සිංක් ධන දෙක අයන බවට පත් වෙලා ජලීය ද්‍රාවණ ගත වෙලා තියෙනවා. ඒතකොට එයා මේ පැත්තේ ඉතුරු. ඊට පස්සේ අපිට පේනවා කොපර් ඉලෙක්ට්‍රෝඩය අසලින් වායු බුබුලු පිට වෙනවා. right? එයා ගෑස් විදිහට තියෙනවා. ඒතකොට මේ තමයි 9 වෙනි ප්‍රශ්න උත්තරේ සමස්ත කෝෂ ප්‍රතික්‍රියා සාමාන්‍යයෙන් මේවා අයන බැලන්ස් කරන්නත් ඕනේ. අදාළ ඍණ අයන ටික මේ ධන අයන වලට අපි පේනවනේ මේ අයන තියෙනවා H+ සිංක් ධන දෙක. right? තමයි මේක ලිවම ඔයගොල්ලෝ ලකුණු දෙනවා. ඔයගොල්ලන්ට මේ අයන බැලන්ස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරි අයන බැලන්ස් කරනවා කියලා කියන්නේ අශුභද තියෙන එක බැලන්ස් කරලා අවශ්‍යම ළමයි කියනවා නේද බලන්න ගිහලා මේ ධන අයන අපි සම්බන්ධ කරනවා ද්‍රාවණයේ තියෙන ඍණ අයනත් එක්ක SO4 ඍණ දෙකත් එක්ක. හරි? ඍණ දෙක. right එතකොට දැන් ඔන්න අපේ 9 වෙනි ප්‍රශ්නේ නිකන් උත්තර හරි 10 වෙනි ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නේ හරි ලේසි දැන් අපිට තියෙන ඉලෙක්ට්‍රෝන ගලන දිශාව බලන්න ඉලෙක්ට්‍රෝන ගලන්න ඕනේ කොහෙන්ද කොහෙටද ඉලෙක්ට්‍රෝන වැඩි තැන ඉඳන් ඉලෙක්ට්‍රෝන අඩු තැනට දැන් අපි කිව්වා මුලින් ඉඳන්ම දැන් මෙතනදී මම පැහැදිලි කරා ඉලෙක්ට්‍රෝන වැඩි වෙන්නේ සිංක් වල මොකද සිංක් අහලා තමයි ඔක්සිකරණය වෙන්නේ ඔක්සිකරණය වෙන කෙනා ඉලෙක්ට්‍රෝන පිට කරනවා right එහෙනම් මේ සිංක් පෘෂ්ඨයේ right මේක ඉලෙක්ට්‍රෝන වැඩි ඊට සාපේක්ෂව කොපර්ගේ ඉලෙක්ට්‍රෝන අඩුයි ආ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවනේ එහෙනම් සිංක් ඉඳන් සිංක් තහඩුවේ හෙවත් ඍණාග්‍රයේ ඉඳන් ධනාග්‍රය වෙතට right සිංක් තහඩුවේ ඉඳන් කොපර් තහඩුව වෙනකන් ඍණාග්‍රයේ ඉඳන් ධනාග්‍රය වෙතට ඔන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න ගන්නවා right ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න ගන්නවා ඊට පස්සේ අපි කියනවා සෛද්ධාන්තිකව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට right විද්‍යුත් ධාරාව ගමන් කරනවා කියන right සාමාන්‍යයෙන් අපි දන්නවනේ පොඩි කාලේ ඉඳන් බැටරි එක කෝෂයක ධන ඉඳන් ඍණට තමයි ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේට තමයි විද්‍යුත් ධාරාව ගමන් කරනවා. ඉතින් මේක හරියනේ නේද? දැන් ඍණාග්‍රේ ඉඳන් ධනාග්‍රේට සිංක් ඉඳන් කොපර්ට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා නම් ඊට ප්‍රතිවිරුද්ධ අතට හෙවත් ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේට. කවුද මෙතන ධනාග්‍රේ දැන්? කොපර් ඉඳන් සිංක්. කොපර් තමයි ධනාග්‍රය, සිංක් තමයි ඍණාග්‍රය. කොපර් ඉඳන් සිංක් වෙතට විද්‍යුත් ධාරාව ගමන් කරනවා. බලන්න ගැලපෙන විදිය. හරි ඉතින් අපි මෙන්න ප්‍රශ්න 11ටම උත්තර ලිව්වා. ඉතින් මේ හැර ඔයගොල්ලන්ගෙන් වෙන ප්‍රශ්න අහන්න විදිහක් නැහැ. හැබැයි ප්‍රශ්න අහන විදිය වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි ඕන ක්‍රමයකින් අහුවත් මේ ප්‍රශ්න 11ට තමයි ඔයගොල්ලන්ට උත්තර දෙන්න තියෙන්නේ. හරි ඉතින් ඔයගොල්ලන්ට අච්චු පොතේ තව ලෝහ දෙක වර්ග දෙක ගන්න සංසන්දනය කරලා තියෙනවා. සිංක් සහ යකඩ ඉලෙක්ට්‍රෝඩයක් ඊළඟට යකඩ සහ කොපර් ඉලෙක්ට්‍රෝඩයක්. ඒ අදාළ ලෝහ දෙකට අදාළව ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න 11ට උත්තර දීලා ප්‍රැක්ටිස් කරලා දාන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න වලට මොකක් හරි දෙයක් තේරෙන්නේ නැත්නම් මට යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට ඒකට පිළිතුරක් සපයන්නම්. ඉතින් channel එක subscribe කරන්න ඊළඟට වීඩියෝ එක like කරලා ඔයගොල්ලෝ මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ඉදිරියටත් මේ වගේ වීඩියෝ ගොඩාක් මම දානවා. ඊළඟ වීඩියෝ එකකින් මේකේ විද්‍යුත් රසායනට අදාළව දෙවෙනි කොටස වෙන විද්‍යුත් විච්ඡේදනය කියන කොටස මම තව කරන්නම්. ඉතින් ඒ වීඩියෝ එකත් ඔයගොල්ලෝ කියලා බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.